ඒ තරම් විතර පොඩි දිලිසෙන කෑල්ලක්. ඉතින් මං ඕක මේ මොකද කියලා ටක් ගාලා අහුල්ලා ගත්තා. මේක දිලිසෙනවා ටිකක් ලොකුයි. අහුල්ලා ගත්තී මේක මේ එන පට්ට බරයි. ඊට පස්සේ ඉතින් මේ මං අතට මේ හොඳට මම හරියට බලන්න හදද්දී මේ එහා ගෙදර මේ මගේ යාළුවා මගේ වයසේම තමයි මේ අපේ ලොකු අම්මලාගේ පුතා ආවා මේ මිනිහා අරෙන් කෑ ගහගෙන ආවා. අඩෝ මේ රුපියල් 100ක් තියෙනවා නම් දෙනවකෝ මේ පොඩි හදිස්සියක් කියලා මේ මිනිහා හරිය ඉඳන් කෑ ගහගෙන ආවේ පාර මම ඕක ටක් ගාලා සාක්කුවට දාගත්තා. සාක්කුවට දාගෙන පොරාව රුපියල් 100ක් කියලාගෙන තාත්තා කඩේට යනවා මං මේ ඒ වෙලේ මට ගෙන්න ගන්න ඕන මේ බුලත් පිටක් ගෙන්න ගන්න ඕන රුපියල් 100ක් දෙනවකෝ මගේ අතේ නෑ මං හෙට දෙන්නම් මේකන් දෙන්නම් දෙනකන් දෙනවකෝ කියලා මේ මගෙන් රුපියල් 100ක් කිලෝට එපාර මං මේ ගේ ඇතුළට ගිහිල්ලා මේ ටක් ගාලා දැන් රුපියල් 100කුත් තරම් මට දැන් අර කෑල්ල මොකද්ද කියලා බලන්න මම ඊට පස්සේ මේ දිලිසෙනේ ඉන්න මොකද්ද කියලා බලන්න බෑ දැන් ඕක මේක තියෙන ඊට පස්සේ මේ මං පොර ටක් ගාලා රුපියල් 100 දීලා මේ යවුවා හරි එහෙනම් පස්සේ දෙනවකෝ පස්සේ වෙලේ තියෙන වෙලාවක දෙනවකෝ කියලා යවුවා ඊට පස්සේ දැන් මේ මං ඒ පාර ටක් ගාලා ගේ ඇතුළට ගිහිල්ලා කාමරේටම ගිහිල්ලා මං සාක්කුවෙන් අරන් බැලුවා දැන් මේ මොකද්ද කියලා දැනගන්න බෑ මේක බලද්දි ඉතින් අතට අරන් බැලුවා මේ නිකන් මැණික් ගලක් වගේ තමයි. ඉතින් මැණික් කියන දේවල් ගැන අපිට ලොකු අත්දැකීමක් නැහැ. අපි රත්නපුරේ නෙවෙයිනේ. ඊට පස්සේ ඉතින් මේ මම ඕක හොඳට මේ ටෝච් එකත් පත්තු කරලා බලලා ලයිට් එකට අල්ලලා බලලා දැන් මට හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඊට පස්සේ මම මේ පැත්ත බෙල්ල බලද්දි මට කෝල් එකක් ආවට ගාලා කෝල් එක ආවට පස්සේ මම බැලුවා ඊට පස්සේ මේ තාත්තගෙන් කෝල් එක මම ආන්සර් කරා. ඊට පස්සේ බලද්දි මේ තාත්තා කෝල් කරා පුතේ අනේ මම මේ කන්දේ පල්ලෙහා අපේ ගෙවල් වලට එන ටවුමට කඩේට එහෙම ගිහිල්ලා එනකොට මේ පාර තියෙනවා පොඩ්ඩක් කන්ද වගේ හරි ලිස්සනවා වැස්ස දවස් වලට මේ ලිස්සනවා තාත්තා බයිසිකලෙන් මේ එනකොට මේ ලිස්සලා වැටිලා තාත්තා වැටිලා නැගිටින්නවත් බෑ පුතේ කියලා තමයි කෝල් එක ආවේ කන්ද එතන ලිස්සනවා සාමාන්‍යයෙන් මේ තාත්තා ඉතින් මේ එන කොල්ලා වගේ නේ තාත්තා ඉතින් වයසයි 60යි කියලා නෑ කොල්ලා වගේ තමයි ඉතින් කඩේට බිල්ට දුවනවා වැටටත් දුවනවා එපා කිව්වට අහන්නේ ඊට පස්සේ ඉතින් අට කෝල් එක අප්පාර මං ඔක කොහොම සාක්කුවට දාගත්තා ෆෝන් එකක් දාගෙන මං සිංගාල ගියා බයික් එක ගත්තා මං සිංගාල ගියා තාත්තා වැටිච්ච තැනට ගිහිල්ලා බලද්දි මේ තාත්තා ඇත්තටම වැටිලා කකුල මේ ලිස්සලා වැටිලා අර බයිසිකලේ එකකට කකුල පුට් සයිකලේ නෙමෙයි කකුල මෙයා වෙලා මේ කකුල පොඩ්ඩක් මෙහෙම ඇද වෙලා වගේ තියෙන පැත්තකට මේ අනිත් කකුල මෙහෙන් තුවාල වෙලා ඒකෙන් ලේනවා වෙන වැලි මිටක් තුවාල වෙලා ලේනවා මේ ටිකක් අමාරුයි තාත්තට කෑ ගහනවා මේ අනේ අයියෝ මට පොඩි පුතේ මට අමාරුයි පොඩි පුතේ මාව ඉස්පිරිතාලේ යන බලයන් දැන් නම් ඉන්න බෑ පොඩි පුතේ කියලා තාත්තට ගොඩක් පට්ටටම අමාරුයිලා බයික් එකේ දාගෙන යන්නත් බෑ ඊට පස්සේ මම ටක් ගාලා මේ හන්දියේ පාක් එකේ වීල් තියෙනවනේ කතා කරලා කන්ද උඩට ගෙන්නගෙන වීල් එකේ අයියට කතා කරලා මේ ටක් ගාලා තාත්තා උස්සලා දාගත්ත වීල් එකට. දාගෙන දැන් මං ඔහොම වීල් එකට නිකන් ගිහලා ඉස්පිරිතාලෙට ගියාට පස්සේ අර වීල් එකයට කතා කරලා මේ ඔහොම එක්කන් ගියා දෙපැත්තෙන් අල්ලගෙන ගියාට පස්සේ මේ ඩොක්ටර් ආවා ටක් ගාලා දුවලා මේ හදිසියක් ලෙඩෙක් වැටිලා කිව්වහම දුවගෙන ඇවිල්ලා බලලා ඩොක්ටර් බලලා කිව්වා මේ එහෙම ලොකු නම් ඩැමේජ් එකක් වෙලා නැහැ නේ මොකෙන්ද වැටුනේ කියලා ඔය පාර තාත්තා කිව්වා අමාරුවෙම කින්දිරි ගගා මේ පුට් සයිකලෙන් වැටුනේ ඩොක්ටර් කියලා ඊට පස්සේ මෙච්චර මෙහෙම කියලා ඩොක්ටර් බලලා ඊට පස්සේ මේ තාත්තත් එක්ක කොහොම හිටගෙන ඉන්න ගමම කතා කරන ගමම ඩොක්ටර් මේ මෙහෙම නලාව තියලා බැලුවා මං හිතන්නේ ඉතින් මේ පේන්න තියෙද්දිත් මේ ලෙඩ නලාව තියලා ලෙඩ බලන්න ඕනේ නැහැ නේ මේ මං හිතන්නේ ඉතින් අර කතා කරනකොට තාත්තට ප්‍රෙෂර් වැඩි වේද පොඩ්ඩක් වයසයිනේ ඉතින් වයසත් එක්ක බලලා කිව්වා පුතේ මේ දරුවෝ මේ ඔහොම එක්කන් ගිහිල්ලා මේ මඩ ටික හොදන් එන්න දැන් ඇඳකටවත් යන්න බෑනේ කියලා තාත්තා ඉතින් හිටියට නලාව තියලා බලලා කිව්වා එපාර තාත්තා ඔහොම නාන්න තැනට එක්කන් ගියා බාත් รู ම් එකට තුනේ වාට්ටුව පිරිමි අය නතර කරන වාට්ටුවට ඔහොම එක්කන් ගිහිල්ලා මේ තාත්තව නෑව කියන්නේ ඔය මඩ තියෙන හොඳට හොදලා ඇඟ හැම පොඩ්ඩක් හොදලා ඊට පස්සේ දැන් තාත්තා දැන් හිටු සරමත් මඩ ගෑවිලා අරම වෙලා දැන් ඕක අන්දන්නත් බෑ ඊට පස්සේ එක්කෙනෙක් නනා හිටියා බාත් รู ම් එකේ ඊට පස්සේ යාගෙට කිව්වා මං අංකල් මේ මාර වැඩේ මේ අපේ තාත්තා මෙහෙම වැටිලා තුවාල වුණා ඇඳුමක්වත් මොනවත් ගත්තේ නැහැ හදිස්සියට එක්කන් ආවේ කිව්වම මේ මාමගේ තුවා ටවල් එකයි මාමගේ සරමකුයි ෂර්ට් එකකුයි දුන්නා මේ පුතේ හරි ওই දෙක ගන්න මේ අවුලක් නෑ මට ඇඳුම් තියෙනවා මම දැන් දවස් දෙක තුනක් වෙනවා මේ වාට්ටුවේ නතර වෙලා මේ අවුලක් නෑ ගෙදරින් ඇඳුම් ගෙන්න ගන්නකම් ඕක තාත්තට දෙන්නෝ කියලා ඊට පස්සේ තාත්තා හොදලා එයා දුන්න ටවල් එකෙන්ම
තාත්තව පිහිදලා මේවා කරලා සරමයි ෂර්ට් එකයි අන්දලා මං කිව්වා මේ අංකල් මම මේ දෙක අයිනෙන් තියලා යනවා මොකද අවුලක් වෙන එකක් නෑනේ. මේ හරි හරි පුතේ ඔය දෙක කොහොම තියලා යන්න මේ තාත්තව මේවා කරලා එන්නකෝ කියලා ඊට ඔය දෙක කොහොම තියලා තාත්තව ගිහිල්ලා වාට්ටුවේ ඇඳකුත් මේවා කරලා මේ මේකෙත් හාන්සි වෙන්න කියලා ඔය විස්තර අරව මේ ඔක්කොම දීලා ඔය ලෙඩාව රෙජිස්ටර් කරනවා ඉතින් ඔය ඔක්කොම කරලා ඉවර වෙලා මේ ඊට පස්සේ තාත්තත් එක්ක චුට්ටක් කතා කරලා අඩු නෑ අමාරු නෑනේ නෑ මේ අවුලක් නෑ කියලා කිව්වා තාත්තේ පාර ගිහිල්ලා මං ගියා අර දැන් සරමා ෂර්ට් එකයි දෙක හොදලා දාන්න එපා ගෙදර හරි අරන් ගිහලා ගිහිල්ලා බලද්දි අර මේ හිටපු මිනිස්සයා මේ තාත්තගේ තරමයි ෂර්ට් එකයි හොදලා මං මේ ඊට පස්සේ අංකල් කිව්වා පුතේ මං තාත්තගේ මේ තරමයි ෂර්ට් එක ඔන්න හේදුවා මේ හොදලා තියෙන්නේ ඕක අර එළිය වැල් තියෙනවා වේලෙන්ඩ දාන්න මේ අවුලක් නෑ එහෙම කවුරුත් ඔරුව අරන් යන්නේ නෑ ඉතින් ඔය ඉස්පිරිතාල ලෙඩ්ඩුමනේ ඉන්නේ කියලා කිව්වා ඊට පස්සේ මේ මං ස්තුතියි මාමා ඉතින් ඇයි ඒවා හොදන්න ගියේ කියලා පොඩ්ඩක් ඉතින් ඒ මාමත් එක්ක කතා කරා ඉතින් ඒ මාමට කතා කරලා පස්සේ කිව්වා එයාට මේ ඇගේ වකුගඩු අමාරුවක් තමයි තියෙන්නේ දැන් දවස් 3ක් වෙනවලු නතර කරලා කියලා ඉතින් මම පොඩ්ඩක් විස්තර කතා කරලා මං ඔය ඇඳුම් දෙකත් අරන් සරමා ෂර්ට් එක තාත්තගේ හොදපු සරමා ෂර්ට් එකයි අරන් මේ වේලෙන්ඩ දාලා මේ ඔහොම ඒ වෙනකොට ඉතින් මං කතා කරලා ගෙදර ලොකු අයියට පොඩි අයියට අක්කලාට ඔක්කොටම මං කතා කරා එහෙම තාත්තා වැටුණා එහෙම අමාරුයි ඉස්පිරිතාලේ ඔය කට්ටිය ආව ඔක්කොම ඉස්පිරිතාලට ඇවිල්ලා ඉතින් ආවට පස්සේ මං පොඩි එක බයික් එකත් ඉල්ලන් මේ මං ආවා ගෙදර මගෙත් මඩ අරවම වගේ ඇවිල්ලා අර පාක් එකේ හයර් එක දෙන්නත් ඕනේ ඊට පස්සේ මේ මං එහෙම පොඩි එක බයික් එක ඉල්ලන් ලොකු එකත් එක්ක එන්නම් කියලා මං බයික් එක ඉල්ලන් ගෙදර ආවා ඊට පස්සේ මගේ බයික් එක එතනට දාලා අයියාගේ මගේ බයිසිකලේ අතන නතර කරලා තිබ්බනේ තාත්තව වීල් එකට දාව තන ඊට පස්සේ ඕකත් ගෙදරට දාලා මට කල්පනා වුණා අඩේ අර රත්තරන් පාට කෑල්ල අම්මට සිරි දැන් මං ඒක කල්පනා කළා මම බැලුවා දැන් මට මතකයි සාක්කුවේ දාගත්තා මං ටක් ගාලා සාක්කුවටත් දාලා බැලුවා මේ කෝ කියලා සාක්කුවේ බලද්දි දැන් සාක්කුවේ මේක නෑ ෆෝන් එක තියෙනවා මං ඊට පස්සේ මං කල්පනා කරා මට හරියට දැන් අමතක වෙලා මම මේසෙ උඩවත් තියලා ගියාද දන්නේ නැහැ කියලා මම බැලුවා මේසෙ උඩ නෑ මේසෙ උඩක් නෑ ගේ කොහෙවත් වැටිලත් නෑ මම ඊට පස්සේ කල්පනා කරා දැන් මේක කොහේ හරි තියෙන්න ඕනනේ ඊට පස්සේ මං කල්පනා කරා සමහර වෙලාවට තාත්තා වැටිච්ච දැන මං උස්සන්න යනකොට අර එහෙම ඔය මඩේ එහෙම ලිස්සනකොට වැටුණාද දන්නේ නැහැ කියලා මම ඊට පස්සේ කෙලින්ම සිංගාල ගියා මේ තාත්තා වැටිලා හිටපු තැනට ඊට පස්සේ එතනට ගිහිල්ලා බැලුවම එතනත් හොයලා බැලුවා මඩ වල කොළ අරවම වයින් කරලා මම හොඳට බැලුවා නෑ ඊට පස්සේ මට හිතුණා දැන් වීල් එකේවත් වැටුණාද දන්නේ නැහැ එහෙම නැත්තම් වීල් එකේ වැටෙන්න ඕනේ ඊට පස්සේ මම වීල් එකේට කෝල් කරා දැන් මේ අයියා මේ මෙහෙමයි මං කියන්නේ කියන්නේ මේ රත්තරන් පාට කෑල්ලක් වැටිලා තිබ්බා මම කියන්නේ කියන්නේ මං කිව්වා මේ අර බයික් වලට හයි කරනවා වගේ අයියා මේ නිකන් පොඩි දිලිසෙන කෑල්ලක් තිබ්බේ නැද්ද මගේ බයික් එකට හයි කරන්න ගෙන ආපු කෑල්ලක් මම මේ සාම්පල් තමයි අරන් ඇවිල්ලා ඊට පස්සේ වීල් එකේ පොර කිව්වා මේ දෙන්න තුන් දෙනෙක් නම් දැන් මහායරකට ගියා ගොල්ලෝ මේ එහෙම එකක් නම් තිබ්බේ නෑ මට නම් ගානක් නෑ වීල් එකේ හිටපු කවුරුවක්වත් කිව්වෙත් නෑ කියලා ඊට පස්සේ දැන් මට ඇත්තටම ඒක දැන් මං කල්පනා කරා ඇත්තටම මැණික් ගලක් වුණොත් මොකද දැන් ඔය කවුරුත් කියන්නේ නෑනේ ඊට පස්සේ මං හිත හදාගත්තා දැන් ඕක කවුරු හරි අහුල ගන්න ඇති මං දැන් ඉතින් ඕක පස්සේ හොයලා තේරුමක් නෑ කියලා ඊට පස්සේ මං අනිත් පහෝදා තාත්තගේ ටිකට් කපනවා ඊට අර අතපය පොඩ්ඩක් ඇඹරිලා තිබුණාට ලොකු ඩැමේජ් එකක් නෑ කියලා තමයි ඩොක්ටර්ලා කිව්වා ඊට පස්සේ ටිකට් කපනවා කියලා එපාර ගියා ඉස්පිරිතාලට ගියාට පස්සේ බෙහෙත් තුණ්ඩුවක් දීලා තිබ්බා ඒ කියන්නේ බෙහෙත් බොන්න ගන්න ඒක මේ ඔය තාත්තට බැරි නැහැ. ඉතින් ඔය ලෙඩාට බැරි නම් කවුරු හරි ආවලා බෙහෙත් ටික ගන්න ඕනේ. ඊට පස්සේ අම්මා ගියා ඔය බෙහෙත් ටික ගන්න. ගිය වෙලේ තාත්තා මගෙන් ඇහුවා මේ පුතේ මේ ඔන්න ඔය මේ මගේ බඩු දාලා තියෙන කබඩ් එක ඉස්පිරිතාලේ තියෙන පොඩි කබඩ් ඔය පිඟන් අරව මේ හැම තමන්ගේ උණු වතුර බෝතලේ එහෙම දාගන්න. ඊට පස්සේ තාත්තා කිව්වා මේ පුතේ ඔන්න ඔය මගේ බඩු දාලා තියෙන මේ රාක්කේ ලාච්චුව මේක දොර මෙහෙම ඇරලා බලපන්කො පොඩි දිලිසෙන කෑල්ලක් ඇති මේ ගණින්කො පොඩ්ඩක් බලන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් තකෝ මට පට්ට හැපි දැන් මං අර නැති වෙච්ච එකනේ දැන් තාත්තා කියන මේ සීන් එක මෙහෙම ගත්තා මං ඊට පස්සේ කිව්වා අඩේ තාත්තා කෝ ඒක මේ මට පෙන්නන්නකො පොඩ්ඩක් මේ ඕක මං හෙව්වනේ මේ ගෙදරත් හෙව්වා මං වීල් එකටත් කරලා දැන් තාත්තා නිකන් හිනාවක් ගියා කියලා තාත්තා ගෝ මේ මොකද ඔහොම හිටපන් ඒක ගන්න ඔහොම හිටපන්කෝ මොකද්ද ඒ කතාව ගන්න එපා මං ඊට පස්සේ නෑ තාත්තා මේ මෙහෙමයි මේක මේ ගෙවල් ගාව මෙහෙම වැටිලා තිබුණේ කියලා මං කෑ අරන් බලද්දි ඇත්තටම ඒක තමයි ඊට පස්සේ තාත්තා මගෙන් ඇහුවා මේ ඕක මේ
මං ඇහුවා තාත්තට. ඊට පස්සේ මං ඇහුවා තාත්තා දැන් මේ කොහෙන්ද? මේ දැන් මං ගාව තිබිච්ච එක තාත්තා මේ ඕක බම් මේ වීල් එකේ මේ පිටිපස්සේ සීට් එකේ මේ වැටිලා තිබ්බා උඹ අර මං ඔය ගන්න යන්නේ එහෙම මේ යානි මානි වෙනකොට මේ යානි මානි වෙන තාත්තේ පරණ භාෂාව ඉතින් යානි මානි වෙනකොට මං දැක්ක සීට් එක උඩ මේ මේක තිබුණා මේ පාර මං ඉතින් ඕක අරන් මෙහෙම අතේ ගුලි කරගෙන හිටියා මං ඔබෙන් අහන්න ගියෙත් නෑ ඒ වෙලාවේ මම වීල් කාර්යයත් ආවා ඒ හින්දා මං ඕක ඉන්නේ හින්දා මං උඹෙන් ඕක අරලා හුස්සන්න ගියේ නෑ මට මේක දැනුණා ගොඩක් පාරට මට හිතෙන්නේ මේක නිකන් මැණික් ගලක් වගේ හින්දා මං කාටවත් කියන්න ගියේ නෑ මම මේක මෙහෙම අතේ තියාගෙන හිටියා නාවන කොටත් මට මතකයි දැන් තාත්තා කතාව කියනකොට මට මතක් වුණේ මේ එහෙම තාත්තා මිටි කරගෙන මං හිතුවේ දැන් අත වැටිච්ච හින්දා මේ අමාරු හින්දා තමයි මේ ගුලි කරගෙන ඇත්තටම තාත්තා මේක තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ කරලා මේ ඊට පස්සේ මම ඕක කාටවත් කියන්න ගියේ නෑ දැන් මං අම්මා ඉන්න තැනත් ඕක කියන්න ගියේ නෑ ඕක කිව්වොත් එහෙම ලොකු අයියලාටයි පොඩි අයියලාට හැමෝටම කියලා මේම මැණික් ගලක් හම්බුණා මේක මැණිකක් නෙවෙන්නත් පුළුවන් නේ බං මේ ගෑ ගහලා මල කෙලියක් වෙන හින්දා මං කියන්න ගියේ නෑ මේ තාත්තා එහෙම තමයි සාමාන්‍යයෙන් ඔය ඉතින් රහස් දෙයක් තිබුණොත් එහෙම කාටවත් කියන්නේ ඉස්සෙල්ලා මට තමයි කියන්නේ. ඔය ඉතින් ඇයි දන්නේ නැහැ. තාත්තා එහෙම සාමාන්‍ය ඉතින් රහස් දේවල් ගොඩක් දේවල් මට දැන් පොඩි එකා හින්දා වෙන්නේ නැති ඉතින්. ඔයගේ දේවල් තාත්තා මට තමයි කියන්නේ. ඊට පස්සේ දැන් තාත්තෝ කිව්වර කියලා දැන් ඕක ගැන ඇත්තටම මේක මොකක්ද ඒ කතා වෙන්න හදද්දිම දැන් අම්මා බෙහෙත් ටිකක් අරන් එනවා. ඊට පස්සේ මේ තාත්තා කිව්වා ඕකද ඔහොම තියාගනින්කෝ. කියලා දැන් අම්මා ඉන්න තැනවත් ඕක මුකුත් විස්තරයක් කියන්න ගියේ නෑ මං හිමීට ඕක දැන් ආයි වැටුනොත් එහෙම දැන් පට්ට බයයි මේක නැති වුනොත් කියලා ඊට පස්සේ අර මෙහෙම වැත්තින් සිෆර කරන පොකට තාක්කුන ඇඟිල්ලෙනුත් ඇනලා බලලා හිලක්වත් තියෙනවද දැන් වැටුනොත් එහෙම කියලා හොඳට බලලා මේ ලාලා සිෆරක මෙහෙම හොඳට පොකට එක වහගත්තා වහගෙන මේ ඔහොම ගෙදර ආවා මං දැන් එන ගමනුත් මෙහෙම අල්ලලා බලනවා මේක තියෙනවද වැටුනොත් එහෙම දැන් සැකේනේ පාර දැන් ඕම ගෙදර ආවා ගෙදර ඇවිල්ලා ඕම කාමරේට ගිහලා ලාච්චුවට දාලා මේක වැහුවා ඊට පස්සේ දැන් ඉතින් ඔය තාත්තා වැටුණ ආරංචියට මං තාත්තා වැටුණ ආරංචියට දැන් කට්ටිය ඉතින් ඔය ගමේ කට්ටිය අර එනවා ඉතින් අමාරුයිනේ අයියේ කොහොමද අයියා කියලා ඔය ඉතින් ඔය තම වයසේ කට්ටිය එහෙම යාළුවෝ එහෙම ඕම එනවනේ අමාරු නම් ඔය වයසේ කට්ටියට අමාරු නම් එනවා ගෙදරට බලන්න තාත්තා මේ ඔය පුතේ තාත්තා කියලා අපින් අහලා එහෙම ඊට පස්සේ ඔය කට්ටිය එනවා දැන් ඔය එනකොට දැන් විස්තර අහන්න එහෙම එනකොට දැන් මේක ගැන මං තාත්තගෙන් දෙතුන් වතාවක් අහන තාත්තේ මේ තාත්තේ කියනකොට තාත්තා කතාව ඒක වෙන පැත්තකට හරවන්න උත්සාහ කරනවා මට තේරුණා මේ තාත්තා ඇත්තටම මේක මේ කියනවට අකමැති මේ මේක කියන්න හොඳ නෑ කියන එක තාත්තා එහෙම අගවන්න මට තේරුණා ඊට පස්සේ මං ඕක ගැන අහන්න ගියේ නෑ මං ඉතින් මට මයි යන වෙලාවට කාමරේට නැත්නම් මං ඕක බලනවා මේ ඉතින් මොකද්ද කියලා බලනවා උඩට උස්සලා බලනවා මෙහෙම බලනවා ඉතින් මට හිතා ගන්න බෑ මාර බරයි. තාත්තා ඔය ගැන හාන් කවිසියක්වත් කතා කරන්න දුන්නෙම නැහැ. ඔහොම මේ රෑ වුණා. ඊට පස්සේ දැන් මේ කට්ටියත් මේ වුණා. ඊට පස්සේ තාත්තට කෝල් එකක් ආවා. තාත්තට කෝල් එකක් ආවට පස්සේ තාත්තා කතා කරාට පස්සේ කිව්වා මේ ලොකු අයියා කෝල් කරලා තියෙන්නේ. මේ කතා කර කර හිටියා. ඒක එකපාරම ෆෝන් එක කට් කරපුවම තාත්තා මගේ ළඟට ඇවිල්ලා ආවා. "කෝ අර මේ රත්තරන් පාට කෑල්ල" කියලා. මං කිව්වා තියෙනවා කාමරේලා ටක් කරලා දුවලා ගියා වරෙන් යන්න කියලා ගිහින් අර මේක ගත්තා ඊට පස්සේ කිව්වා කවුරු ඇහුවත් මෙහෙම දෙයක් තිබ්බද දැක්කද කිසි දෙයක් කියන්න බෑ පොලිසියෙන් ආවොත් මොනවත් කියන්න බෑ කියලා තාත්තා සිංගානුන මිසින් වුණා දැන් මට බයක් තමයි හිතෙන්නේ හරිද මට දැන් පට්ට බයක් තමයි ආවේ දැන් මොකද දැන් මේ මොකක් වුනේ කියලා දැන් මේ පොලිසියෙන් එම ආවොත් කියන්න එපා කියලා ඒ කරලා තාත්තා ගියා විනාඩි 5ක් විතර යනකොට තාත්තා ආවා දැන් විනාඩි 5ක් වගේ පොඩි වෙලාවක් මට හරියටම ලොකුවට මතක නැහැ. ටික සාමාන්‍යයෙන් වෙලාවක් ගියා. තාත්තා ආවා එනකොට ඔහොම මේ ටෝච් එළිය අල්ලගෙන මේ එන 4-5 දෙනෙක් එන ටීම් එකක් දැන් එනවා කස කස ගාලා බල්ලෝ හව් ගානවා. ඊට පස්සේ අම්මා ආවා දෙවටුරේ කියන්නේ බැටිං පැනලා ඔහොම ඇවිල්ලා මං අර කෑල්ල අහුල ගත්ති තැනින්ම මෙහෙම දැන් වත්තේ උඩ පැත්තෙන් ඔහොම යනවා. ඊට පස්සේ මේ මම ඇහුවා තාත්තා මොකද මං දැක්ක නිකන් පොලිසියෙන් වගේ ටෝච් එලි වලට පොලිස් කියලා සාමාන්‍යයෙන් තේරෙනවා. මේ තාත්තා මොකක් ඔය කේස් එක කියලා. දන්නේ නැහැ බං. ඔය පොලිසියෙන්ද කොහෙද යන්නේ? පොලිසියෙන් යන්නේ නේ කියලා ඊට පස්සේ මේ වත්ත උඩින් ඔහොම ගිහිල්ලා
ගියාට පස්සේ ඔබ තාත්තා නිකන් ඇත්තටම පොලිසියෙන් එන්නේ දන්නේ නැහැ වගේ තාත්තා නිකන් එන ඇක්ටිං පාරක් දෙනවා මාත් ඉතින් ආයේ තාත්තට වැඩි ගන්න නැහැ නේද තාත්තගේ පැත්තට ඕනේ පොලිසියෙන් වගේ නේ කියලා මාත් ඉතින් තාත්තා වගේ එමෙහිට ඇක්ටිං පාර දාලා මාත් පාඩුවේ බලාගෙන ඉඳලා රාලා හැමිලා දෙන්නේ ඊට පස්සේ ආවා ගෙදරට. ගෙදරට ඇවිල්ලා මේ කිව්වා මේ නිදානේ මේ කොහොමද නිදානේ හොඳයිද බෙදාගත්තේ එහෙම නැහැ කියලා ඇහුවම තාත්තා මොකක් දැන් මං හොල්මන් වුණා. දැන් නිදානේ ඊට පස්සේ දැන් ඒ රාලා හැමිලා දෙන්න කිව්වා ඊට පස්සේ තාත්තා එහෙම වෙනකොට නෑ නෑ මේ බලන්නකෝ මේ නිදානයක් කාරලානේ ඔයාලගේ ගමේ මේ ඒක විකුණන්න යනකොට අහුවෙලා ඊට පස්සේ දැන් මේ හාරපු තැන උන් කියන්නේ මේ දෙන්නෙක් අහු වුණා දෙන්නෙක් පැන්නා අහු වෙච්ච දෙන්නා ඒක සල්ලි වලට ගණ්ඩ ආපුන් දෙන්න උන් දෙන්න ඒ වගේ වගේ මොකවත් දන්න උන් දෙන්න ගණ්ඩ ඇවිල්ලා තියෙන්නේ මේක විකුණන්න ආපුන් දෙන්න නෑ අතුරුදහන් ඊට පස්සේ උන් ගාව තිබුණ මොනවාද ලේන්සු හරි මොනවා හරි වෙන්න ඇති ඉතින් අරන් මේ ඊට පස්සේ අපි සාක්ෂිත් අරන් ආවා දැන් මේ බල්ලොත් එක්කන් එන්නේ මේ තැන හොයාගන්න කොහෙද කියලා හරියටම කින්ද මන්ද කියලා විස්තර බලාගන්න මේ පොලිසිය රාලා හැමිලා වසමේ රාලා හැමිලා ඒ දෙන්න වඳුරනවා ඒ දෙන්න මේ හෙට කවුද කියලා දැනගන්න පුළුවන් වෙයි මේ ගමේම දෙන්නෙත් තමයි එහෙමයි කියලා ඔන්න දැන් විස්තරයක් කිව්වා ඒ කරලා දැන් පොලිසිය රාලා හැමිලා දෙන්න ගියා ඒ කරලා ගිහින් උඩහට කට්ටිය ගියා ඊට පස්සේ මං අහුවා තාත්තගෙන් මේ මොකක් තාත්තා මේ කේස් එක කියලා තාත්තා කිව්වා මං කොහොමද බන් දන්නේ තාත්තා නිකන් තරහක් කරා මට දැන් තේරෙනවා තාත්තා දැන් මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ලේස්ති නෑ